අනතුරු අපි දකින්නේ හේවිස කණ්ඩායමක් තවත් හේවිස කණ්ඩායමක් අසුරනාද පරපුර රිදීගම අසුරනාද පරපුර කිව්වහම හේවිස කණ්ඩායම අතර හරි ප්‍රබල කණ්ඩායමක් රිදීගම අසුරනාද නතන කණ්ඩායම මහාචාර්යතුමා මේක අපි කියන්නම ඕනේ මේ අසුරනාද ගුරුතුමාන් ළඟදී නැති වුණා. එතුමාගේ පුත්‍රරත්නය තමයි දැන් පවත්වාගෙන යන්නේ. මේක තමයි උඩරට නියම හේවිසි වාදනයක නියම ඇඳුම් කට්ටලය. නියම ඕසේ. මේ ඇවිල්ලා හොර නෑ ඕසේ තමයි මේ පිපිදින්නේ. සින්දු නෙමෙයි මේ පිපින්නේ. මේ පිපින්නේ හොර නෑ ඕසේ. මේ තමයි හොර නෑ පිපින්න ඕන නියම සංගීතය. දැන් මේ ඒගොල්ලෝගේ ඇඳුම අර ලාක්ෂා කරපු දවුල තමයි මේ තියෙන්නේ. අර උරමාල පොට්ටු දෙකකින් යුක්තයි. ඒ ඇවිල්ලා නියම සාම්ප්‍රදායික උඩරට හේවිසිය. මම අර කියන්නේ ඉස්සලා ඔකේ කිරල් හඬට ඇහෙනක වණ්ඩ අර වෙනත් හේවිසි වාදනයක තියෙන දවුල් තම්මැට්ටම් වල සද්දයට වඩා මේ කොච්චර ඉහළ ශබ්දධ්වනියක් නිෂ්පාදනය කරනවද කියලා බලන්න පොඩ්ඩක් අපි අහලා ඉමුකෝ. මහාචාර්යතුමා පදේ වෙනසක් වුණා. ගමන් හේවිසිය වේගවත් කරනවා. ජෙන් කිරතක් කිරතර කිට ජෙන් කිරතක් කිරතර ජෙන් කිරතක් කිරතර කිට ජෙන් කිරතක් කිර බෙරපද තාල නර්තනය හැඩතල මේ සේරම එකට එකතු කරලා හරි අපූර්ව සම්මිශ්‍රණයක්. දැන් මේක මම කියේ මේ රූපවාහිනිය නරඹන ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පරිශන කරන අය පාසල් ශිෂ්‍යෝ මේ තමයි නියම උඩරට හේවිසි ඇඳුම් කට්ටලය. නියම උඩරට දවුල. නියම උඩරට තම්මැට්ටම. නියම උඩරට බෙර දවුල් මැට්ටම් වල ශබ්දය ටෝන ගුණය ශබ්දය ඔය බලන්න. හේවිසි කණ්ඩායම අසුරනාද රංගායතනය තුන් පෙළට විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ මම හිතන්නේ 50කට අධික සංඛ්‍යාවක් ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. පීලි තුනකට විශාල පිරිසක්. ඒ පීලි තුනකට මෙහෙම යන්නේකට තමයි පෙරහැර කියලා කියන්නේ. පෙරහැර කියන වචනාර්ථය එන්නේ එකිනෙකා පසුපස යාම, පීලියට යාම, රටාම වෙන ආකාරයට ගමන් කිරීම කියන අර්ථය. ඉතින් ඒතකොට ගත්තාම මේගොල්ලෝ තුන්දෙනා අතිවිශාල මං හිතන්නේ 30ක 40ක කණ්ඩායමක් ඉන්නවා මෙතන. දැන් මේ හේවිසි වාදන රිද්මය ගමන් කරන්න පුළුවන් රිද්මය. 1 1 1 ඔය අපි අඩි තියන රිද්මය තමයි තියෙන්නේ.